පුදුම ආදරයක් බලන්න අනේ පා මං කෑල්ලක් තිබ්බම මට දෙන්න බැරිය කියපු එක ඉතින් ඔය සතුටුම දෙන්න. කදෙනවා මට දාලා 500 අවුල නැහැ. අනේ මට හරියට මේක ගලවන්න ඕනේ ස්ටිකරේ. ස්ටිකරේ ඇත්තේද? ඒකනේ මට පේන්නේ. පාර දැනගෙන කැවේ. Hello guys, welcome back to my YouTube channel. Enjoy my vlog. Hi යාළුවනේ, ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නවද? ඉතින් අද මම ලස්සන vlog එකකින් ඔයාලත් එක්ක අද දවස මගේ බෙදා ගන්න තමයි හදන්නේ. ඉතින් ඔන්න අද මම මගේ ගමේ යාළුවොත් එක්ක ගොඩ කාලෙකින් ඇවිදින්න ආවා. අපි 4 දෙනෙක් ඉන්නවා ඔක්කොම. ඉතින් මගේ යාළුවෙක් ඉන්නවා යුනිවර්සිටි එකේ ත්‍රිකමලේ. ඉතින් මම ඔයාලට ඩ්‍රින්ක් කැම්පස් එකේ වීඩියෝ වලට මම වෙනම vlog එකකින් දාන්නම්. මොකද නැත්තම් මේ වීඩියෝ එක දික් වෙන නිසා. ඉතින් අපි මේ ඩ්‍රින්ක් කැම්පස් එකේ ඉන්න අන්තිම දවසේ අපි දැන් යන්නේ කෝණේශ්වරම්. ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ ෆොටෝ ගහලා එහෙම. මට නම් බෑ යන්න. දැන් ඉතින් අපි බස් එකට තමයි යන්න හදන්නේ. බස් එක නම් ගහලා තියෙන්නේ. අයියෝ ඉතින් බස් එකට යමු. චුකුණාමලේ මේ පැත්තට ගොඩක්ම ඉන්නේ දෙමළ මිනිස්සු නිසා. මේ බස් එක යන්නේ දිගටම දෙමළ සින්දු. ඉතින් ඒකයි අමුතුම අතලයක් තියෙනවා. ඉතින් අපි බස් එකෙන් බහැලා දැන් වීල් එකක් අරගෙන යන්නේ කෝණේශ්වරම්. ඉතින් අපි ගිහින් බලමු ඒ කොහොමද කියලා. මන්නම් කෝණේශ්වරම් යන පළවෙනි වතාව චුකුණාමලයට ආවොත් පළවෙනි වතාව තමයි මේ. ඉතින් මේක මට විශේෂ අත්දැකීමක්. මොකද මම මීට කලින් මේ පැත්තට ඇවිත් නැහනේ. කෝණේශ්වරට ආවා. ඉතින් මෙතන දේවාලේ නම් ඔයාලට ෆොටෝස් වීඩියෝස් ගේන්න වෙන්නේ නැහැ. මොකද එතන ෆොටෝස් වීඩියෝස් ගන්න දෙන්නේ නැහැ තහනම්.
ඉතින් මේ ඉස්සරහට යනකොට මේ දොට්ටිලි වගේ දේවල් එල්ලලා තියෙනව නේද? මෙහෙමයි එල්ලලා තියෙන්නේ යම්කිසි හේතුවක් ඇතුව කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ ළමයි හම්බෙන්න ඉන්න අය, ළමයි හම්බෙන්න බලාපොරොත්තු වෙන, තාම ළමයි හම්බෙන්න නැති අය ළමෙක් බලාපොරොත්තු වෙන තමයි මේ විදියට තොටිලි එල්ලනවා කියලා කියන්නේ. කලින්ම වීඩියෝස් ගත්ත එක එතන ලස්සන බීච් එකක් තමයි තියෙන්නේ. දැන් ලස්සනම view එකක් තියෙනවා. ඒ වගේම මෙතන තියෙන විශේෂත්වය තමයි මෙතන රහසක් කියන්න තියෙනවා. මෙතන විශ්වාසයක් තියෙනවා රහසක් කිව්වම මේක ඉෂ්ට වෙනවා. ඒ වගේ අදහසක් මතයක් තියෙනවා. ඉතින් මේ අයගේ විශ්වාසය තමයි ඒක. ඉතින් අපි මෙතනින් බඩු අරගෙන අපි දැන් යන්න හදන්නේ තවත් විශේෂ ලස්සන තැනකට. ඒ තමයි මුව ඉන්න තැනකට. ඉතින් ඒතර ගොඩාක් මුව පැටව අපිට බලා ගන්න පුළුවන්. ඒ වගේම අපිට එතන මුව පැටව අල්ලන්නත් පුළුවන්. අපි ඉතින් ඒක තමයි දැන් යන්න හදන්නේ. කෝණේශ්වර දේවාලකාවත් මුව පැටව ටිකක් හිටියා. එයාලා නම් වැඩි අල්ලන්න දෙන්නේ නැහැ. හිමින් ලං වෙලා තමයි මම මේ චුට්ටක් ඔලුවට ගන්නෙ. ඉතින් ඔන්න කලින් කිව්ව මුව පැටව ඉන්න තැනට අපි ඇවිත් ඉන්නේ. එතනත් මාරම ලස්සන view එකක් තියෙනවා. ඉතින් බලන්න මුව පැටව ඉන්නවා 40ක් 50ක් විතර මෙතන. චූටි පැටව නම් අල්ලනවට බයයි. එයාලා අල්ලන්න හදනකොට දුවනවා. ඒත් ලොකු අය නම් අල්ලනවට බය නැහැ. ඔයා නැගිටින්නකෝ අර බලන්න මෙයා තමා මගේ යාළුවා.
මේ ඉන්නේ මම. කියන දේ අහන්න. කියන දේ අහන්න. ෂුටි මමයි මේ ඇතු එක වර්ග නේ ඒක මං කියන දේ අහන්න මං කියන දේ අහන්න ඒක මම කෝණේශ්වරෙන් ගත්ත බයිට් වගේක් තිබුණේ මම නිකමට වගේ එතන පූස් පැටියෙක් ඉඳලා යාට බයිට් චුට්ටක් දෙනකොට මෙයාලත් මගේ පස්සෙන් ආව බයිට් ගන්න මම අද තමයි දන්නේ මෝ බයිට්ත් කනවා කියලා. ඉතින් බේරෙන්න බැරි වුණා කාක්කුට හිගුත් ආවේ ගමන. මේ ළමයා හරිම පින්වන්ත. හරිම පින්වන්ත. බලන්නේ පින සතුන් කන දෙන අම්මා කෙනෙක් වගේ. බලන්න පුදුම අම්මා කෙනෙක් වගේ සතුන්ගේ අම්මා. පොඩි දවස්වලත් දෝස් ගන්නවා අපිට මතකයි කියන්නේ. යපොන් අවත් කනවා බා. හරිම පින්වන්ත. සතුවත් සතුවත්ම දාගන්න පුළුවන්. සතුවත්ම දාගන්න පුළුවන් මේ කරලා ඉන්දියාට අල්ලන්න අපිට දර විත්තික වැඩි. අපි දැන් අනුතුදායකයි වතුරට බහින්න බෑ කියලා තියෙනවනේ. ඒක. අපි ඉන්නේ දැන් ඉන්න තැනක. මෙතන බීච් එකක් තියෙනවා. එතෙටත් ගිහිල්ලා හවසට කාලා මගේ ෆෝන් එකේ බැටරි නැහැ. ඒක නිසා මම පුළුවන් තරම් වීඩියෝ කළ වලට දාන්නම්. අපි දැන් බීච් එක ගාව ඉන්නේ. ඒකත් ලස්සනයිනේ. ඒක අනුතුරුදායකයි බහින්න එපා කියලා ගහලා තියෙනවා හැබැයි. ඔක්කොම කියන්න ඕන බ්ලොග් එකේ. බ්ලොග් මම ඔයාලට ඇත්ත කතාව කියන මේ ටින්කෝ මෙතන ගහලා තියෙනවා අනුතුරුදායකයි කියලා. ඒ හඩ අපි යන්නේ නැතුව යමුනේ මට බයයි. අනුතුරුදායකයි වගේ බහින්න එපා. පොට්ට මාරක්. ඒක නිසා තේනේ ගහලා තියෙනවා. එහෙනම් අපි වාඩි වෙලා ඉන්න කාලේ ගන්න වාඩි වෙන්න බෑ. ඇයි? ටිකට් යන්න දෙන්න ටිකට් අරගත්ත පස්සේ ටිකට් අරගන්න. ටිකට් දෙන්න 6ට. 6ට මේවා නිදහස් අපිට අවුම විදින ගියාම ඕ බා පින්සුන් යන්නේ ඇත්ති. අනවල් කප් ගන්න මෙතනින් 3ට විතර අපි පිටත් වුණා. පිටත් වෙලා කඩේකින් දවාට කාලා එහෙම ස්ටේෂන් එකට ගියා. අපි දැන් ස්ටේෂන් එකට ඇවිත් ඉන්නේ ට්‍රින්කෝ. ට්‍රේන් එක තියෙන්නේ 6ට වගේද කොහෙද. එතකන් ඉතින් ස්ටේෂන් එකේ ඉන්න වෙනවා. යාළුවට 5ට බස් එක තියෙන්නේ. එයාවත් බස් එකට දාලා මේ ස්ටේෂන් එකට යනවා. එක යාළුවෙක් කියන්න හදන්නේ යාළුවනේ අදට මං ගිහින් එන්නම්. ආය අලුත් vlog එකකින් හමු වෙමු. like කරන්න, comment කරන්න, share කරන්න අමතක නොකර ඔයාලගේ අදහස comment එකක් දාගෙන යන්න.